ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද. මහින්ද රාජපක්ෂ මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 6882යි. සරත් ෆොන්සේකා මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 3798යි. திருகோணமலை மாவட்ட தபால் மூல வாக்குகள். மஹிந்த ராஜபக்ச பெற்றுக்கொண்ட வாக்குகள் 6882, சரத் பொன்சேகா பெற்றுக்கொண்ட வாக்குகள் 3798. Post report result of the Trincomalee Administrative District: Mahinda Rajapaksa 6882, Sarath Fonseca 3798. 1982 සිට 2010 වසර දක්වා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශතයක් වශයෙන් ගත් කල්ලි 1982 දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ලද ජේ.ආර්. ජයවර්ධන මහතා 52.94 ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. 1988 වසරේදී ඒ තත්ත්වය 51.63 දක්වා පහළ බැස තිබෙනවා එක්සත් ජාතික පක්ෂයෙන්. අනතුරු 1994 වසරේදී පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන ලද චන්ද්‍රිකා බණ්ඩාරුනායක කුමාරතුංග මැතිරිය 69.6ක ප්‍රතිශතයක් වාර්තා කරගෙන තිබෙනවා. 1999 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා 54.84ක ප්‍රතිශතයකුයි වාර්තා කරගෙන තිබෙන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අවධානය යොමු කිරීමේදී 2005 වසරේදී 53.54ක් ලෙස පැවති ප්‍රතිශතය 2010 වසර වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මෙතුමන් 63.73ක් දක්වා එය වර්ධනය කරගෙන තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ප්‍රතිඵල සාරාංශය වෙත අවධානය යොමු කිරීමේදී මහින්ද රාජපක්ෂ මෙතුමන් 55713ක් ඡන්ද ලබාගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 65.26ක්. සරත් ෆොන්සේකා මහතා 28957ක් ඡන්ද ලබාගෙන තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 33.92ක්.